ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් සරල ජ්‍යාමිති ගණනක් හදන්න යන්නේ. ඔන්න එහෙනම් මම ඔයාලට පළවෙනි පේපරේ තියෙන පළවෙනි කොටසේ ජ්‍යාමිති ගණනක් අද මම ඔයාලට අරන් ආවා. ඔයාලට පේනවද මේ 13 වෙනි ප්‍රශ්නේ? අපිට මේක ජ්‍යාමිති ගණන ත්‍රිකෝණ ජ්‍යාමිතිය KLM හි අගය සොයන්න තියෙන්නේ. මම ඒක වෙනම පොතක රූප සටහනක් ඇඳා. එහෙනම් අපි යන්කෝ එතනට. හරි. ඔයාලට මේ ජ්‍යාමිතියේ ප්‍රමේයන් ටික කටපාඩම් නැත්නම් මේ ජ්‍යාමිතිය හදන්න බෑ කියලා දන්නවනේ ඔයාලා. ඔයාලා ජ්‍යාමිතිය කටපාඩම් කරගන්න අනිවාර්යයෙන්ම. එහෙනම් අපි වැඩි කල් ගන්න නැතුව එහෙනම් ජ්‍යාමිතිය ගානට යන්කෝ. එහෙනම් අපිට මෙතන KLM හි අගය සොයන්න තියෙන්නේ. KLM මෙන්න මේ කොන අගය හොයන්න තියෙන්නේ. ඔයාලට යනවා පේනවද මෙතන 2x 2x x ධන 15 3x ඍණ 15. මෙහෙම තිබ්බ කියලා ඔයාලා බය වෙන්න එපා යාළුවනේ. ඔය බය වුණා කියලා නිකන් බොරු වැඩක්. අපි දන්නවා දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180ක් කියලා. එහෙනම් මේ කෝණවල මුළු අයික්‍ය අංශක 180ක්. එහෙනම් අපි මේ විදිහට මේක ලියාගමුකෝ. එතකොට 2x ධන 15 ධන 3x ඍණ 15. මේවා අංශක දාන්න යාළුවනේ. සමානයි අංශක 180යි. දැන් ඔයාලට පේනවා යාළුවනේ මෙතන ධනයි ඍණයි. ධන 15යි ඍණ 15යි. ධන 15ට ඍණ 15 කපන්න පුළුවන් එතකොට. ඊට පස්සේ මේ 3x ධන x ධන 2x එකතු කරාම 6x යාළුවනේ. එතකොට 180 අපි දෙපැත්තෙම මේක x හොයන්න 6ෙන් බෙදනවා. එතකොට x සමානයි 6 18ට 3යි x සමානයි අංශක 30යි. හරිද යාළුවනේ? දැන් අපි x අගය හොයාගත්තනේ. එතකොට අපිට KLM හි අගය හොයන්න තියෙන්නේ. එතකොට අපි මෙතන නෝට් එක ලියමු. KLM හි සමානයි 2x. අපි දැන් දන්නවනේ 2x ට දැන් x සමානයි 30යි කියලා ආදේශ මේ හොයාගත්තා. එතකොට 2x ට අපි ගුණ මේ ආදේශ ගන්න x ට ආදේශ ගන්නවා අංශක 30යි කියලා. එතකොට 30 අංශක ආදේශ කරාම අංශක 60යි. මම ඔයාලට යාළුවනේ LKM කෝණය තුවලින් ඉඳි පෙන්නන්නම්කෝ. LKM කෝණය සමානයි x ධන 15යි අංශක. හරිද යාළුවනේ? දැන් එතකොට x ට ආදේශ කරන අංශක 30යි කියලා. එතකොට ධන 15 අංශක 45යි. හරිද යාළුවනේ?